අනාගතයට උපදින්න තියෙන ආත්ම සිය ගාණක් සැලසුම් වෙන වෙලාව තමයි මේ තප්පර කීපය. අයි පින්නතේ මේ මොහොත වැරදිලා තිරිසනෙක් වෙලා ඉපදුනොත් ආය ආත්ම කෝටි කීයක් තිරිසන් වෙලා උපදින්න වෙයිද මිදෙන්න නම් ඒ තිරිසන් කොහෙ පින් කරන්නද? පින් කරන්නත් බෑ අපිට තිරිසන්නුන්ට පින් දෙන්නත් බෑ. පුදුම අවාසනාවන්ත තත්ත්වය. ඉතින් අනාගත ජීවිත කෝටි ප්‍රකෝටි ගාණක් සැලසුම් වෙන මොහොත කියලා කිව්වේ ඒකයි මම. ප්‍රේතෙක් වෙලා ඉපදුණු මේ මොහොත වැරදිලා නිරේක ඉපදුණු එහෙමනම් මේ අන්තිම මොහොත සුන්දර කරගන්න එක කොයිතරම්නම් වටිනවද? නම් ධර්මය නොදන්නා සමාජයක් තුළ ඒක හරිම භයානක දෙයක්. ඒ මගේ අවට ඉන්න අය ධර්මයේ දන්නේ නැහනේ. ඔබේ අවට ඉන්න අය ධර්මයේ දන්නේ නැහැ. ඒගොල්ලන්ට ධර්මයේ උගන්වලා නැහැ අපි. නැන විතරනේ දුන්නේ. ලෞකික ඥානෙ විතරයි දුන්නේ. බටහිර විද්වතුන්ගේ පොත්පත් විතරයි ළමයිට කියවන්න දුන්නේ. මොකද ඒ උපාධියක් වෙනුවෙන්. ධර්මයේ හොයන්න එක්ක ගියේ නැහැ. ඉතින් ඒගොල්ලෝ ඒව දන්නේ නැහැ. දැන් අම්මට වයස අවුරුදු 95යි. දැන් කන්නේ බොන්නේ නැහැ බටේකින් තමයි දෙන්නේ. සේලයින් බෝතලෙත් පැත්තක තියෙනවා. හුස්ම ගන්න හඬේ පොඩි වෙනසක් වෙච්ච ගමන් උජහට වාහනේ ගත්තා පටව ගත්තා අරන් යන මේ වෙලාව කායික වේදනාව කියන එක උපරිමයි පින්නතුනි. මේ මරණසන්න මොහොතනේ. එතන ගිහිල්ලා අතනින් එළියට අරගෙන අර ට්‍රොලි එක දාගෙන දුවගෙන අරන් යනකොට අරකේ ගැස්සි ඇති වෙන වේදනාවට අපි කෙරෙහි ආදරයක් උපදීද? කතා කරගන්නත් බෑ. පුදුම ද්වේෂයක් උපදින්නේ. ඒ ද්වේෂයෙන් මිය ගියහම ඇය ආත්ම කීයක් පල්ලෙහැද? සිලුත් ගත්තා, දනුත් දුන්නා, භාවනත් කළා, හොඳට බණත් ඇහුවා. වෛරයකින් මැරෙන්න වෙන්නේ. ඒ ධර්මයේ තේරෙන්නේ නැති අය හින්දා. අපි හදන්නේ දැන් 95කුත් ජීවත් වෙලා තවත් ජීවත් කරවන්න උත්සාහ කරන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මරණයෙන් මුදවන්න බෑ කියලා. නමුත් අපේ කල්පනාව මරණයෙන් මුදවන්න පුළුවන් වෙයි කියලා. එයින්ද භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මරණය භාවනාවක් කරගන්න කියලා. නමුත් යම් කෙනෙක් යම් ගමනක් යන්න ලෑස්ති වෙලා වාහනයට ගොඩ වෙලා දොර වහලා කිව්වොත් මේකට ගොඩ වෙලා ඉන්න අපි කී දෙනෙක් හැන්දෑවේ ගෙදර ඉඳ දන්නේ නේද කියලා ඇහුවොත් එහෙම කොච්චර බණීදේ පුජ්‍යලයට. නමුත් ඒක නෙමෙයි ඇත්ත. මුස්කේන්තු කතා කියන්න එපා කියයි. නෑ බින්දිතේ ඒක තමයි ඇත්ත. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ හැම වෙලාවෙම මරණය සිහිපත් කරන්න කියලා. මරණානුස්සතියක් දේශනා කළේ ඒකින්ද. දැන් තේරෙනවද ලෝකේ ඉන්න හොඳම බෞද්ධයෝ අපි නෙමෙයි කියලා. ඒ දහමින් කොච්චර අපි ඈතද කියලා. ලෝකේ තියෙන හොඳම බෞද්ධ රට ලංකාව වුණාට ලෝකේ ඉන්න හොඳම බෞද්ධයෝ අපි කියලා කවදාවත් හිතන්න එපා පින්නතුනි.